hello guys, welcome කියලා පිළිගන්නවා මගේ අලුත් YouTube channel එකට. මම බලාපොරොත්තු වෙනවා මගේ වීඩියෝ බලන හැමෝම මාව subscribe කරයි කියලා. කට්ටියම subscribe කරලා support එකක් දෙන්න. මම පළවෙනි වීඩියෝ එක විදිහට අද මම ගෙනල්ලා තියෙන්නේ GTA 5 එකේ ඒක gameplay එකක්. මම බලාපොරොත්තු වෙනවා මේ කට්ටිය මේ වීඩියෝ එකට කැමති වෙයි කියලා. අද මම මේ game එක 2013 ආපු game එකක්. ගොඩක් කට්ටිය මේ game එකේ gameplays ගෙනල්ලා තියෙනවා. අර ඒ වුණාට මේ ගේම් එකට තියෙන හයිප් එක මෙච්චර කාලෙකට තාම අඩු වෙලා නැහැ කවදාවත්. මම බලාපොරොත්තු වෙනවා මේ මගේ ගේම් ප්ලේ එක බලන කට්ටියට මේ වීඩියෝ එක එන්ජොයි කරන්න පුළුවන් වෙයි කියලා. අද මම ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ GTA 5 එකේ මම ඔය ගොඩක් ගේම් ප්ලේස් කට්ටියගේ බලුවාම මම දැකලා තියෙන දෙයක් තමයි ගොඩක් ඔය GTA 5 ගහන කට්ටිය කියලා තියෙනවා මේ කොහොම අනේ අපිට පෙන්වන්නකෝ මේ GTA 5 එකේ හයිපර්කාස් සුපර්කාස් තියෙන තැන් කොහෙද තියෙන්නේ? ඒවා කොහොමද හොයාගන්නේ? අන්න ඒ වගේ දේවල් ගොඩක් කට්ටිය කියලා තියෙනවා. ඉතින් මම තීරණය කරා මගේ පළවෙනි වීඩියෝ එක විදිහට GTA 5 ගේම් එකේ තියෙන හයිපර්කාස් සහ සුපර්කාස් හොයාගන්න විදිය ඔයගොල්ලන්ට කියලා දෙන්න. මම දැන් එක තැනක් ලොකේට් කරලා තියෙනවා. මෙන්න මෙතන තමයි පළවෙනි තැන. ඔයගොල්ලන්ට මයිකල්ගේ ගේ ළඟ ඉඳන් බැලුවොත් මැප් එක ගත්තොත් මෙන්න මෙතන හරියටම. මෙන්න මේ මයිකල්ගේ ගේ ළඟ ඉඳන් තව පොඩ්ඩක් ඉස්සරහට ගියාම තියෙන තැන තමයි මම දැන් එතන මැප් එක දානවා. අපි දැන් එතනට ගිහලා බලමු. එතන තියෙනවා සාමාන්‍යයෙන් ගයිස් හැම වෙලේම නෑ. බට් එතන ගොඩක් වෙලාවට තියෙනවා මේ ඔය මේවා මේ හයිපර්කාස් වගේ සුපර්කාස් වගේ දේවල් ලැම්බෝගිනි වගේ කාර්ස් එතන ගොඩක් වෙලාවට තියෙනවා. අපි බලමු දැන් ගිහිල්ලා. මේ මගේ පළවෙනි වීඩියෝ එකේ ඉඳන් මම පොඩ්ඩක් එක්සයිට් වෙලා ඉන්නේ. ඒක කරුවත් ගණන් ගන්න එපා. අපි ඊළඟ වීඩියෝ එක වගේ නම් සාමාන්‍ය වැඩේ කරමු. මම දිගටම බලාපොරොත්තු වෙනවා වීඩියෝස් දාන්න. මම ළඟ තව ගේම්ස් ගොඩක් තියෙනවා ගහන්න. ඔයගොල්ලෝ ඉල්ලන ගේම් එකක් මට ගේන්න පුළුවන් සෙල්ලම් කරන්න. බලමු මෙන්න මෙතන තමයි ගයිස් තැන. ඔයගොල්ලන්ට මතක ඇති අර අපි මිෂන් එකකුත් තිබ්බා මේ අර අපේ මාධ්‍යකාරයා ඉන්නේ. එයත් එක්ක මේ මෙතන මිෂන් එකකුත් තිබ්බා මතකද අර වීඩියෝ එකක් රෙකෝඩ් කරලා. ඒ සීන් එක මතකයි නම් කට්ටිය කමෙන්ට් එකක් දාන්න යටි මොකක්ද සීන් එක කියලා. මෙන්න මෙහෙම මෙතනින් එනකොට වාහන දෙකක් තියෙනවා. මේ වාහන දෙක නෙමෙයි. අපි ඔහොම ඇතුළට යනකොට මෙන්න මෙතන නවත්තලා තියන්න ඕනේ සුපිරි කාර් එකක්. ඔව් දැන් තියෙන්නේ මෙන්න මේක ගයිස්. හරිද? සමහර ලාවට මේකත් හොඳ කාර් එකක්. සමහර ලාවට තියෙනවා මීට වඩා සුපිරියට හදපු Lamborghini, Ferrari, Pagani වගේ කාර්ස් මේ Koenigsegg වගේ ඒවත් තියෙනවා. දැන්ට මම මේක ගත්තා. ඔයගොල්ලන්ට පේනවා ඇති මම පොඩක් කාර් එක එළියට අරන් පෙන්නන්නම්. මේ මෙතන පොඩක් ඉන්න. ඉස්සරහට මම ඔයගොල්ලෝ කැමති නම් කියන්න මම ගේන්නම් GTA 5 එකේ cheat code ගැන විස්තරයකුයි GTA 5 එකේ cheat code ගහන විදියයි මේ ඒවෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද කියලා මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඔයගොල්ලෝ කැමති නම් ඉස්සරහට කියන්න. මේ මගේ පළවෙනි ගේම් ප්ලේ එක. කට්ටිය subscribe කරලා support එකක් දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. පොඩ්ඩක් අපි කාර් එක පොඩ්ඩක් බලමු ඉස්සෙල්ලා. අපි guys මෙන්න මෙතන පල්ලෙහා තියෙනවා මේ පාක් එකක්. අපි එතෙන්ට දාලා අපි දැන් මෙතන නතර කරමු. අපි මෙන්න මෙතෙන්ට දාලා පොඩ්ඩක් කාර් එක බලමු. හරි guys දැන් අර මෙතන දැන් මේ වෙලාවේ අපිට හම්බුනේ මෙන්න මේ කාර් එක. හරිද? තව මේ වගේ සුපිරි කාර් තියෙන තැන් ගොඩාක් තියෙනවා. මේ තියෙන guys කාර් එක. හරිද? මේකත් සුපිරියට හදපු කාර් එකක් තමයි. එළිම ඇතුලේ අයන් බාස් ගහලා මේ වගේ වීඩියෝ දිගටම ඕන නම් කට්ටිය මාව subscribe කරලා තියාගන්න. මේ එහෙනම් guys මම යනවා. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මම ඉක්මනට වීඩියෝ දිගටම දාගෙන යන්න බලන්නම්. හැමෝම subscribe කරලා support එකක් දෙන්න.